සැමියාගෙන් වින්නුනාට පස්සේ එයා තමන්ගේ දරුවන් සමග ජීවත් වුණේ රජයෙන් ලබා දුන්නු සහනාධාර ගෙදරක. නැත්නම් අපි කියන සහනාධාර නිවසක. ගොඩක් දුරට ජීවත් වෙන්න සහනාධාර දුන්නේත් රජයෙන්. මෙහෙම ඉන්නකොට එයා ළමා කතා පොතක් ලියනවා. පස්සේ ඒ කතා පොත මුද්‍රණය කරගන්න එයා යනවා පොත් ප්‍රකාශකයන් ගොඩාක් දෙනෙක් ළඟට. ඒ පොත් ප්‍රකාශකයන් ළඟට ගියාම ඒ හැමෝම කරන්නේ මෙයාව ප්‍රතික්ෂේප කරන එක. එලා කෙලින්ම කියනවා මෙයාට මේ පොත මුද්‍රණය කරන්න සුදුසු පොතක් නෙවෙයි කියලා. ඔය කාලය වෙනකොට මේ කාන්තාව දුප්පත්කමේ අගාධයටම වැටලා හිටියේ. ඒ වුණත් මේ කාන්තාව කවදාකවත් එයාගේ උත්සාහයත් හැරියේ නැහැ. එයා ආය නැවත මේකට උත්සාහ කරන්න ගත්තා. කොහමරි අවසානයේදී මෙයාට කුඩා පොත්සාප්පුවක හිමිකාරයෙක් හම්බෙනවා. එයා බාර ගන්නවා මේක ප්‍රකාශ කරන්නට. හැබැයි අර පොත් ප්‍රකාශකයන් බොහෝම දෙනෙක් හොඳ නෑ කියලා විසි කරපු මේ පොත එක රැයකින් ජනප්‍රිය වෙනවා මුළු ලෝකෙම. පොතේ පිටපත් මිලියන ගාණක් ලෝක පුරා අලිවෙන්න ගන්නවා. මේ පොත ලියපු දුප්පත් කාන්තාව ඊට පස්සේ ලෝකේ ධනවත්ම කාන්තාව බවට පත් වෙනවා. මේ වෙන කවුරුත් නෙමෙයි. අපි හැමෝම ආසා කරන කතා මාලාව නිර්මාණය මෙයා තමයි. ඒ කතා මාලාව හැරි පොටර්. මේක ලියුවේ ජේ.කේ. රොවිලින්. එයාගේ ජීවිත කතාවයි මේ. කවදාකවත් ප්‍රතික්ෂේප වුණාට අධෛර්යමත් වෙන්න එපා.